හායි යාළුවනේ කොහොමද ඉතින් DLN family මගේ YouTube channel එකට ඔයගොල්ලෝව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ අද ඔයගොල්ලන්ට පෙන්නන්නේ අර 100 200 350 කියලා සීල් එකක් යන්නේ රට පුරාම. ඉතින් ඒක වත්තල පල්ලිය සෙන් ඇන්තනිස් පල්ලියකේ පිට්ටනියේ තිබ්බා. ඉතින් ඒක මැයි මාසේ 4 වගේ තමයි පටන් ගත්තේ. අන්තිම දවස මැයි 25. ඉතින් අන්තිම දවසේ තමයි මට යන්න හම්බුනේ. අපි යනකොට ඉතින් බඩු ගොඩාක් ඉවරයි. මම ගන්න යන්න හිතන් හිටපු බඩු ටික ඔක්කොම ඉවරයි. ඉතින් ගිය එකේ අපි බඩු ටිකක් ගත්තා ගෙදරට ඕන. ඉතින් ගොඩක් බඩු ඒ ගානට ඇත්තටම වටිනවා. ඒ කියන්නේ සමහර ඒවා දෙකක් 350ට තිබ්බා. ඉතින් මම පෙන්නන්නම් මම ගත්ත බඩු ටික. මේ ඉතින් මේ සේල් එකේ තිබ්බ ඒවා ටික තමයි මම ඕගොල්ලන්ට ඒ ටික තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් මේ ඉතින් ඔයගොල්ලෝ බලන්නකො චුට්ටක් මං ගෙදර ගිහිල්ලා මම ඕගොල්ලන්ට දාලා තියෙන ටික පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත බඩු ටික ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක නම් රුපියල් 350ක් වුණා. හැබැයි හොඳ හයියට තියෙනවා. ලිමිටක් තමයි ඒකේ තියෙන්නේ. මෙන්න මේ තෙල් බේරණ එක මම දැන් තෙල් තමයි මේකේ. මේ දෙකම 350ක් වුණා. මේ අල පොඩි කරන එක 350ක් වුණා. ඇත්තටම හරි හයියයි බොරු කියන්න ඕනේ නැහැ. මොකද අර 350යි කියලා මේ ලාභෙට කියන්නේ මේ වේකට නෙමෙයි හොඳ හයියට තිබ්බා. ඉතින් මෙන්න මේ ඔය අපිට ඉතින් එළවලු එහෙම කපලා ඔකේ සුදු ලුණු කරපිංචා අවමිරිස් වගේ දාන්න පුළුවන්. ඔය පෙට්ටි දෙකම 350යි. ඉතින් ලාභයිනේ. ඔය හැඳි ටික ඒ 350යි. ඉතින් ඇත්තටම මේ හරිය ලස්සනයි හැඳි සෙට් එක. 6ම උනේ 350යි. ඉතින් මේ මම මේකෙන්ම මේ ගෑරප්පුත් බැලුවා. ඉතින් ගෑරප්පු නම් ඒකෙන්ම තිබ්බේ නැහැ. මේ පෙනේරියා රුපියල් 100යි. ඔය තියන්නේ ඔය ගෑරප්පු ටික තමයි හම්බුනේ. ඔකත් 6ම 350ක් වුණා. අර හැඳි එකෙන්ම මං හෙව්වා. ඉතින් ඒකෙන් නම් හම්බුන්නේ නැහැ. ඉතින් මේකත් හයියට තිබ්බා. මෙන්න මේ බාල්දි චූටි බාල්දි දෙකක් 350යි. ඉතින් මම ගත්තේ ওই පරිප්පු ඔය අපේ ඇට වර්ග එහෙම දාන්න පුළුවන්. සීනිත් අපිට දැන් වැඩිපුර ගේන ඒවා තියෙනවනේ. ඉතින් ඒව ටිකක් දාන්න තමයි මම ගත්තේ. ඒ දෙකම 350යි. ඉතින් මෙන්න මේ ප්ලේන් ටිබොන් එහෙම හොඳයිනේ මේ ග්ලාස් එක. ඉතින් මේක 6ම උනේ රුපියල් 700යි. ඉතින් මට හිතුණා ඉතින් ගන්න ඕනේ කියලා. ඉතින් මම ඒකත් ගත්තා. ඉතින් ওই තියෙන්නේ ගත්ත බඩු ටික. ඔය දැන් ඔයගොල්ලන්ට පෙන්නන මේ තියෙන රාක්කේ පොඩි මේ ඒක මම ඔය පිටිසීනි තියන්න කියලා තමයි ගත්ත එක ප්ලාස්ටික්. ඒකත් රුපියල් 350ක් තමයි උනේ. ඉතින් මේ ඔය බඩු ටික තමයි මම ගත්තේ කුස්සියට. ඉතින් අපේ චූටි පැටියත් කෑ ගහනවා. ඇහෙනවනේ වොයිස් කරද්දි. ඔය පෙන්නන්නේ ඔය දැන් ටේප් ආයුධ බඩු එහෙමත් තිබ්බා. ඉතින් පුතයි හස්බන්ඩුයි ඒවත් ගත්තා. ඉතින් මම ඕගොල්ලන්ට ඒවත් පෙන්නන්නම් ගෙදරට අවශ්‍ය දේවල්නේ. ඉතින් මේ අර කලින් පෙන්නපු ටේප් එක රුපියල් 100යි. මේ ටේප් වලිනුත් එකක් 100යි. එතකොට මේ ඇන පුතා කිව්වේ එහෙමයි. මේ ඇන සෙට් එක මේක රුපියල් 350යි. ඒක මාර බරයි. ඉතින් පුතා කිව්වා අම්මේ මේක වටිනවා කියලා 350ට. ඉතින් ඒකත් ගත්තා. එතකොට මේ අපි ගාව මේ වගේ ටේප් එකක් තිබ්බා. ඒක කැඩුනා. ඉතින් මේක මීටර 5ක් තියෙනවා. ඉතින් මේකත් 350යි. ඒකත් ගත්තා. එතකොට මේ තියෙන මේ හුලං ගහන පොම්පයක්. ඉතින් මේකත් රුපියල් 350යි. ඉතින් පුතා ඒකත් ගත්තා. 350ට ඉතින් වටින බඩුත් තිබ්බා.
එතකොට මේ ඇන තද කරන එකනේ ඇන මං හරියටම දන්නේ නැහැ ආයුධ ගැන නම්. මේක මාර බරයි. ඉතින් මේකත් රුපියල් 350යි. මේ මම හිතන්නේ මේක තද කරන්න ගලවන්න දෙකම පුළුවන්. ඒකත් 350යි. එතකොට මේ කීයටක් මේක. ඉතින් පුතා කිව්වා අම්මේ මේක හොඳට මේ කැපෙනවා කියලා මේ කීයත්. ඉතින් මේකයි ඒතර ඔය පෙන්නන ඇඳුම් එල්ලන එකයි දෙකම 350යි. දෙකම 350යි. ඉතින් ලාභයිනේ. ඉතින් මේ දෙකත් අපි ගත්තා. ওই ටික තමයි ඉතින් අර ආයුධ බඩු විදියට ගත්තේ. තව මේ සුපර් ග්ලූ පැකට් එකක්. ඒකේ 12ක් මං හිතන්නේ ඒකත් 350යි. මහත්තයා තව මේ ටෝච් එකක් ගත්තා. ඒකත් මේ charge කරන්න පුළුවන්. ඒකත් 350යි ඒකත් ගත්තා. ඊට පස්සේ මම මේ කොස්ස ගත්තා. මේක අර තව මම බාත්රූම් එක මදින්නත් එකක් ගත්තා. ඒ දෙකම ඔය කොස්සක් 250ක් වුණේ. ඒතර අරක 250යි. ඒ දෙකම 500ක් තමයි වුණේ. ඒතර එකක් 250යි. ඔය මකුණු දැල් කඩන එකත් තව එකක් එක්ක 350යි. එතකොට මේ මන්නේ මම ගත්තා. මේ මන්නේ නම් රුපියල් 500යි. මොකද මගේ මන්නේ නැහැ. ඉතින් මම ඔක අර පොල් කඩන්න නිසා පොල් මුඩ කඩන්න ඕනේ. ඒ නිසා ඒක ගත්තා. තව මේ ඉබ්බා රුපියල් 350 ඇත්තට මාර බරයි. මම දෙකක් ගත්තා. එකක් කැඩුවා අපි බලන්න නිසා. ඒක නම් මෙතන නැහැ. දෙකක් ගත්තා අපි ඔය ඉබ්බගෙන්. ආයේ මම මේ ක්ලිප් ඇඳුම් ක්ලිප් කරන එක ගත්තා. මේ මොකද ප්ලාස්ටික් එක හැමතිස්සෙම කැඩෙනවා. ඉතින් මම ඒක ගත්තා. ඒකත් 350යි. මං කිව්වේ කොස්සත් එක්ක බාත්රූම් එක මදින මේ බ්‍රෂ් එක. මේකත් මේ දෙකම තමයි හම්බුනේ. ඒතර ඔය මගේ ඇඟ මතින්ද බාත්රූම් එකට මට ගත්තා එක. මේ ස්ටූල් එක මට ඕන වුණා. මේ ස්ටූල් එක කුස්සියෙන් තියන්න මම උයන වෙලාවට මට චුට්ටක් ඉඳ ගන්න ඕන වුණාම. ඉතින් මේකත් රුපියල් 350යි. හොඳ හයියට තියෙනවා. ඉතින් ඒ ස්ටූල් එකත් මම ගත්තා. ඊට පස්සේ මේ ඇත්තටම මට ඕන උනේ මගේ ලොන්ඩ්‍රි බාස්කට් එක කැඩිලා. ගොඩක් ලොකු එකක් තිබ්බේ උස එකක්. ඉතින් එතන උසේවා තිබ්බ 350ට. ඉතින් මම යද්දි ඉවර වෙලා ওই සයිස් එක තමයි තිබ්බේ. ඉතින් මම ඒත් ওই සයිස් එක ගත්තා. ඔක මදි. ඉතින් ඔක ගත්තා. ඉතින් තේන දේනේ. ඉතින් මේ බඩු ටික තමයි මම ඊළඟටම ගත්තේ. ඉතින් 350 වුණාට ඉතින් ඔය බඩු ටික මට 9850ක් වගේ ගියා. ඉතින් මම ඉතින් ගත්තේ 350යිනේ. ඒ කියන්නේ පාඩු නෑ ඇත්තටම. ඉතින් මම ඒ ටික ගත්තා. ඉතින් මේ අපි දෙවෙනි පුතා වොච් එකක් ගත්තා. ඕකත් රුපියල් 350. හැබැයි වෙලාව හොඳට වැඩ කරනවා. හොඳයි ඒ වොච් එක. ඉතින් ගිහින් එන්න. සුබ දවසක්.